Reported speech අපේ පළවෙනි පාඩම මේ පාඩම සහිත වීඩියෝ සම්පූර්ණයෙන්ම නරඹන්න කියලා මුලින්ම ඉල්ලනවා. මොකද මෙම පාඩමේ තියෙන්නේ ඔබ දකිනවා ඇති මේ අපි part 1 ලෙස හඳුන්වලා තියෙන්නේ මේ පාඩමේ තියෙන මූලික කොටස් ටික. බේසික් කොටස් කියන්නේ අන්න ඒ ටික. ඉතින් ලේසියෙන්ම ලකුණු 5ක් ආවරණය කරගන්න පුළුවන් ප්‍රශ්නයක මූලික කොටස් ටික ඉගෙන ගනිද්දී ඉතාමත් හොඳින් අවධානයෙන් ඒ ඉගෙන ගත යුතු වෙනවා. මේක උගලන්ට හොඳටම පැහැදිලි කරලා දෙන්න ඕන නිසා තමයි අපි මේ පාඩම කොටස් වශයෙන් බෙදලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට ලේසියෙන්ම මේ පාඩම අවබෝධ කරගන්න පහසු වෙනවා. Reported speech කියන්නේ කෙනෙක් කිව්ව දෙයක් තව කෙනෙකුට පැහැදිලි කරලා දීම. නැත්නම් වාර්තා කිරීම. ඒක කියන කොට මූලික අවස්ථාවේ තියෙන සමහර වචන වෙනස් වෙනවා. අපි බලමු පළවෙනි උදාහරණය අරගෙන කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආම උත්තර ලියන්නේ කියලා. මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම මූලික කොටස් ටික, මූලික සංකල්ප ටික ඉතාමත් අවධානයෙන් මේ පාඩම අවසන් වෙනකන් මෙය අහන්න. පළවෙනි වාක්‍යයේ තියෙනවා Raj said I am very busy කියලා. Raj said I am very busy. සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න මෙවැනි අවස්ථාවක ඔබට පේනවද මෙතන උද්රූප තියෙනවා. මේ උද්රූප 66 කියලා අපි කියන්නේ උද්රූප. මේ උද්රූප වෙනුවට අපි යොදන්නේ that කියන පදය. උද්රූප වෙනුවට අපි යොදන්නේ මොකද්ද? that කියන පදය. අපි බැලුවොත් අපි මේක දැන් ලියන්න සූදානම් වුණොත් අපි මේක ලියන්නේ Raj said කියලා ලියලා මේ උද්රූප වෙනුවට අපි පාවිච්චි කරන වචනය තමයි that කියන පදය. එතකොට Raj said that කියලා ලිව්වාම එතනට වෙනකන් ඔබ නිවැරදි. එතකොට නැවත කමා යෙදීමක් reported speech වල අවශ්‍ය වෙන්නේ නැහැ. Raj said that. ඊළඟට ඔබට පේනවා මෙතන I am very busy කියන කොටස. I am very busy කියන කොටස අපි ඊට පස්සේ ඒ කොටස තමයි දැන් ලියන්න සූදානම් වෙන්නේ. මෙතනදී ඔබ ඉතාමත් හොඳින් දැනගත යුතු කාරණාව තමයි මේ I කියන එක සහ මේ am කියන එක. හරිද? දැන් මේ I කියන වචනය ගත්තොත් මේ I කියන්නේ පිරිමි කෙනෙක්. මේ ප්‍රකාශය කරලා තියෙන පිරිමි කෙනෙක්. එතකොට පිරිමි කෙනෙක් I කියලා කිව්වොත් එතකොට මේ I කියන වචන වෙනුවට අපි දාන්නේ he කියන පදය. මොකද පිරිමි කෙනෙක් තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට Raj said that I වෙනුවට අපි දාන්නේ he කියන පදය. මොකද පිරිමි කෙනෙක් I කිව්වොත් අපි යොදන්නේ he කියන pronoun එක. ඊළඟට ඔයගලන්ට පේනවා මෙතන am කියන පදය තියෙනවා. am කියන පදයේදී I නිසානේ am උනේ. එතකොට he නම් මොකක්ද? he නම් මොකක්ද? මේ පදය තීරණය කරන්නේ මෙම ප්‍රකාශය වර්තමාන කාලයේද අතීත කාලයේද කියන එක මත. ඔයාට පේනවා මේ පදය මේ ප්‍රකාශය මේ said කියන පදයේ තියෙන්නේ. ඔයාලට පේනවද දැන්? said කියන පදය. මේ said පදය නිසා අපිට පේනවා මේ ප්‍රකාශය අතීත කාලයට ගිහිල්ලා තියෙන්නේ. යමෙක් කළ දෙයක්. එහෙනම් මේ that පදයට පස්සේ තියෙන සියලුම ක්‍රියාපද අතීත කාලයට යන්න ඕනේ. that පදයට පස්සේ තියෙන සියලුම ක්‍රියාපද අතීත කාලයට යන්න ඕනේ. ඇත්තටම කියනවා සියලුම ක්‍රියාපද කියන්නේ ඒ ප්‍රකාශයේ අර්ථය අරගෙන එන ක්‍රියාපදය අතීත කාලයට යන්න ඕනේ. හරිද? එම ප්‍රකාශයේ තියෙන අර්ථය අරගෙන එන ක්‍රියාපදය
අතීත කාලයට යන්න ඕනේ. දැන් මෙතන අපි දකින්න තියෙන්නේ එක ක්‍රියාපදයයි am කියන ක්‍රියාව විතරයි. මේ නිසා අපි am කියන ක්‍රියාව විතරයි අතීත කාලයට අරගෙන යන්නේ. හරිද? am කියන ක්‍රියාව විතරයි අතීත කාලයට අරගෙන යන්නේ. එතකොට හරි. එතකොට Raj said that I වෙනුවට අපි he දැම්මා. am වෙනුවට අපි දාන්නේ am එකේ අතීත කාලය වන was කියන පදය. හරිද? was කියන පදය. එතකොට අපි දැන් දන්නවා Raj said උද්දෘප වෙනුවට that දාගත්තා. I වෙනුවට රාජ් පිරිමි කෙනෙක් නිසා he දාගත්තා. am වෙනුවට එහි අතීත කාලය was දාගත්තා. ඊටු ටික කිසිම ගැටලුවක් නැහැ. very busy කියලා අපිට ලියන්න පුළුවන්. හරි. පැහැදිලිද පළවෙනි උදාහරණය? මේකෙදි අපි ඉගෙන ගත්තේ මොකක්ද? අපි දැනගත්තා උද්දෘප වෙනුවට අපි පාවිච්චි කරන වචනය that කියලා අපි ඉගෙන ගත්තා. උද්දෘප වෙනුවට අපි පාවිච්චි කරන වචනය that කියලා අපි ඉගෙන ගත්තා. හරි. උද්දෘප වෙනුවට අපි පාවිච්චි කරන that කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා I කියන පදේ වෙනුවට අපි he යොදනවා කියලා. ඒ වගේම am කියන වචනේ වෙනුවට was පාවිච්චි කරනවා කියලා අපි ඉගෙන ගත්තා. පැහැදිලිද? I කියන්නේ පිරිමි කෙනෙක් නිසා තමයි අපි he පාවිච්චි කරේ. හරි, අපි යමු ඊළඟ උදාහරණයට. ඒක කියන්නේ රාජ්. රාජ් තමයි මේ ප්‍රකාශය කරන්නේ. බලමු රාජ්ගේ මේ ප්‍රකාශය කොහොමද කියලා. Raj said අර වගේම උද්දෘප තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා දැන් Raj said කියලා තියෙනකොට අපි ඒක ලියසි Raj said that. Raj said that. හරි, අපි මුල් ටික ලියාගත්තා. දැන් අපිට තියෙනවා බලන්න my කියලා පදයක් තියෙනවා. ඒ වගේම is කියන පදේ තියෙනවා. දැන් කරන ලද ප්‍රකාශයක් මේක. කරන ලද ප්‍රකාශයක පිරිමි කෙනෙක් my කිව්වොත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ, මතක තියාගන්න, my කියන පදේ වෙනුවට අපිට පාවිච්චි කරන්න වෙන්නේ his. මොකද පාවිච්චි කරන්න වෙන්නේ? his කියන පදය. හරිද? පිරිමි කෙනෙක් my කියලා කිව්වොත් අපි පාවිච්චි කරන්නේ his කියන පදය. හරි? පිරිමි කෙනෙක් my කිව්වොත් අපි පාවිච්චි කරන්නේ his කියන පදය. ඔහුගේ කියන එක. පිරිමි කෙනෙක් මගේ කිව්වොත් අපි බාහිරව බලලම අපිට පේන්නේ ඔහුගේ, එයාගේ. හරි? එතකොට friend කියන පදේ වෙනස් වෙන්නේ නැහැ. ඒකේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. Raj said that his friend. දැන් අපිට තියෙන වෙලාවට is කියන පදේ මොකක්ද? ඔබ ඉගෙන ගන්න am සහ is කියන පද දෙකේම අතීත කාලයේ was නැත්නම් was. එක කෙනෙක් එක විදිහට ප්‍රොනවුන්ස් කරනවනේ. am සහ is කියන පද දෙකේම අතීත කාලයේ වෙන්නේ was. හරි? එතකොට is කියන පදේ වෙනුවට අපි දාන්නේ was. හරි? nice කියන පදේ වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. nice කියන පදේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම අපි ලියනවා. එතකොට Raj said my friend is nice කියන එක Raj said that his friend was nice කියලා ලියන්නේ. මෙතෙන්දී අපි ඉගෙන ගත්ත දේ තමයි පිරිමි කෙනෙක් my කියලා කිව්වොත් එය his වෙනවා. ඒ වගේම is කියන පදයේ අවසාන අතීත කාලය was වෙනවා. මම හිතනවා ඔයගලන්ට ඒක කොටස දැන් පැහැදිලි කියලා. අපි යමු ඊළඟ උදාහරණයට.
ඔන්න අපිට ලැබෙනවා ගෑනු කෙනෙක් කරන ලද ප්‍රකාශයක්. රාණි ඉන්නවා. Rani said I am in the class කියලා කියන්නේ. දැන් ඔබට දන්නවා මේකේ මුල් ටික ලියා ගන්න විදිය. අපි මුල් ටික මුලින්ම ලියලිමු. Rani said that හොඳයි. Rani said that අපි මුල් ටික ලියා ගත්තා. ගෑනු කෙනෙක් I කිව්වොත් අපි මොකක්ද ලියන්නේ? පිරිමි කෙනෙක් කරන ප්‍රකාශයක I කිව්වොත් අපි he දාගත්තා. ගෑනු කෙනෙක් I කරන ප්‍රකාශයක I තිබ්බොත් අපි ලියන්නේ she කියලා. ගෑනු කෙනෙක් කරන ප්‍රකාශයක I තිබ්බොත් අපි මොකද ලියන්නේ? she කියලා ලියනවා. ඊළඟට කලින් වතාවේ වගේම ඔබට පේනවා මෙතන am කියන එක තියෙනවා. එහෙනම් am කියන එක දැන් දන්නවා අතීත කාලයට යනකොට මොකක්ද එන්නේ? was කියන පදේ තමයි එන්නේ. ඊටු ටිකේ විදිහට අපිට ලියන්න පුළුවන් ගැටලුවකින් තොරව in the class. හරි ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඉතාමත් පහසුයි. දැන් මෙතන ඔයගලන්ට තේරෙනවා මෙතන pronoun එක වෙනස් වෙනවා verb එක වෙනස් වෙනවා නේද? pronoun සර්වනාම පදේ වෙනස් වෙනවා. ක්‍රියාපදය වෙනස් වෙනවා මෙම ප්‍රකාශ රිපෝට් කරද්දී. හරි. එතන ගෑනු කෙනෙක් I කිව්වොත් she වෙන බව මෙතෙදී අපි ඉගෙන ගත්තා. ඒ වගේම am කියන පදය කොහොමත් ගෑනු පිරිමි ભેදයකින් තොරව එය was බවට පත් වෙනවා. හරි. අපි යමු ඊළඟ උදාහරණයට. ඊළඟ උදාහරණයේ තියෙන පිරිමි කෙනෙක් සමාවෙන පිරිමි ළමයි boys said we are smart කියලා ප්‍රකාශයක් තියෙන්නේ. දැන් මුල් ටික අපිට ලියා ගන්න ලේසි. අපි දන්නවා boys said that. හරි. boys said that. මෙතන තියෙනවා we. මෙතන තියෙනවා ප්‍රකාශයක් we. හොඳයි. දැන් we කියන ප්‍රකාශය ආවම ගෑනු පිරිමි ભેදයකින් තොරව දාන්න ඕන වචනය තමයි they. ගෑනු පිරිමි ભેදයකින් තොරව මොකක්ද දාන්න ඕන වචනය? they. එතකොට මේ boy said that we වෙනුවට අපි දාන්නේ මොකද්ද? they. ඔයගොල්ලන්ට පේනවා ආ කියන ක්‍රියාපදය ආ එකේ අතීත කාලය were. ආ එකේ අතීත කාලය were. එතකොට smart කියන එක smart කියලාම ලියනවා. පහසුයි මේ මූලික સિદ્ધාන්ත ටික ඔලුවට ගත්තාම බලන්න. boys said we are smart කියන එක රිපෝට් කරාම boys said that we වෙනුවට they පාවිච්චි කරනවා. ආ වෙනුවට were පාවිච්චි කරනවා. boys said that they were smart. හරි. ඒතර we they වුණා ආ were වුණා. හරි. දැන් මෙතකොට අපි දන්නවා පිරිමි කෙනෙක් I කිව්වොත් he, ගෑනු කෙනෙක් I කිව්වොත් she, බහුවචනයක් ගොඩක් කට්ටියක් we කිව්වොත් they. එතකොට am is කියන වචන දෙකම was වෙනවා. ආ කියන පදය were වෙනවා කියලා අපි දැන් මේ උදාහරණයත් එක්කම දැනගත්තා. අපි යමු ඊළඟ උදාහරණයට. ඊළඟට girls said our friends are good කියලා පදය යෙදුමක් තියෙනවා. girls said our friends are good කියලා. දැන් දන්නවා ගෑනු පිරිමි ભેදයක් නැහැ කිව්වනේ බහුවචන වලට. හරි අපි මේක ලියමු girls said girls said that
මෙතන තියෙනවා our කියලා පදයක්. එතන our කියලා පදයක්. our කියන වචනය තිබ්බොත් ඕනම තැනක ගැණු පිරිමි ભેදයක් නැතුවට පාවිච්චි කරන්න වෙන්නේ දෙයා කියන පදයයි. THEIR දෙයා කියන පදය. ඒගොල්ලන්ගේ කියන අදහස දෙයා. එතකොට girls said that their friends නැවත ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ දන්න වචනයක් ආවා දැන් ආ කියන එක කලින් උදාහරණෙත් අපි මේ කතා කරා ආ කියන එක තිබ්බොත් අපි මොකද ලියන්නේ friends were හරි එහෙනම් අපි දන්නවා දැන් ආ කියන එකටත් අපිට උත්තරයක් තියෙනවා ඒක were. ඒතර girls said that their friends were good. හරි එතකොට girls said our friends are good එක girls said that their friends were good කියලා හදාගන්න පුළුවන්. ඒ උදාහරණේ හරි පහසුයි. ඒතර ගැණු පිරිමි ભેදයක් නෑ. our කියලා තිබ්බොත් අපි පාවිච්චි කරන්නේ දෙයා කියන පදය. ආ කියන වචනය වෙනුවට අපිට තියෙනවා were කියන පදය. හරි. මම හිතනවා ඒ උදාහරණය ඔයගලන්ට පැහැදිලි. මොකද අර මූලික સિદ્ધාන්ත ටික ඔලුවට දාගත්තාම ඔය උදාහරණත් එක්ක හරි පහසුයි මේ අවබෝධ කරගන්න. අපි යමු තව උදාහරණයකට. හොඳයි. දැන් මෙතනදී අපි තේරුම් ගත්ත එකක් තමයි මූලික સિદ્ધාන්ත ටික ගත්තාම set කියලා එන ඒ වැඩි is තිබ්බොත් එය was වෙනවා. am තිබ්බොත් was වෙනවා. are තිබ්බොත් were වෙනවා. අපි ඒ ටික දැන් මතකයි නේද? අපි સિદ્ધාන්ත ටික set කියලා තිබ්බොත් ඒ set වලින් පස්සේ තියෙන is එක was වෙනවා. am එක was වෙනවා. are එක were වෙනවා. හරි. ඉතින් ඔන්න ඔය ටික ඔළුවේ තියාගත්තාම ඔයගලන්ට ලේසි. ඊළඟ අමාරු සංකල්ප වලට යද්දී ඔය මූලික සංකල්ප ටික හැමතිස්සෙම මතකයේ තියෙන්න ඕනේ. හොඳයි අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඔව්. මෙන්න තියෙනවා වැදගත් කොටසක් ඔයගලන්ට කියලා දෙන්න. පිරිමි කෙනෙක් I කිව්වොත් එතකොට මොකක්ද අපි දාන්නේ he කියන පදය. පිරිමි කෙනෙක් I කිව්වොත් මොකද දාන්න ඕනේ he කියන පදය. පිරිමි කෙනෙක් my කිව්වොත් එතකොට දාන්න ඕනේ his කියන පදය. හරි. පිරිමි කෙනෙක් I කිව්වොත් he. පිරිමි කෙනෙක් my කිව්වොත් his. පිරිමි කෙනෙක්ගේ ප්‍රකාශයක me කියලා තිබ්බොත් එතකොට දාන්නේ him. හරි. පැහැදිලිද? එතකොට පිරිමි කෙනෙක් I කිව්වොත් he. පිරිමි කෙනෙක් my කිව්වොත් his. පිරිමි කෙනෙක් me කිව්වොත් him. මම හිතනවා ඔයගලන්ට ඒ කොටස පැහැදිලි වෙන්න ඇති කියලා. අපි බලමු ගෑනු කෙනෙක් හිටියොත් කොහොමද මේක කියන්නේ කියලා. හරි. ගෑනු කෙනෙක් හිටියොත් කොහොමද කියන්නේ? ගෑනු කෙනෙක් රිප්‍රසන්ට් කරන්න මේ විදිහට දානවා. ෆොටෝ බබෙක්. හරි. මේ ගෑනු කෙනෙක්. හරි. ගෑනු කෙනෙක් I කිව්වොත් අපි දැන් ඉගෙන ගත්තා she. ගෑනු කෙනෙක් my කිව්වොත් her. ගෑනු කෙනෙක් me කිව්වොත් එතකොටත් her. හරි. ගෑනු කෙනෙක් I කිව්වොත් මොකක්ද? ගෑනු කෙනෙක් I කිව්වොත් she. ගෑනු කෙනෙක් my කිව්වොත් her. ගෑනු කෙනෙක් me කිව්වොත් it her. කොට පහසුයි දැන් ඔළුවට ගියා. අපි උදාහරණ සාකච්ඡා කරන වෙලාවේදී අපි බලමු එහෙනම් තවත් ස්ලයිඩ් එකක මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා මේ මූලික සංකල්ප වල. හරි.
මෙන්න තියෙනවා ගොඩක් කට්ටියක් හිටියොත් මොකද කරන්නේ? හරි? ගොඩක් කට්ටියක්. ගෑනු ළමයි වේවා, පිරිමි ළමයි වේවා, ගොඩක් කට්ටිය ඉන්නවා. බොයිස් වෙන්න පුළුවන්, ගර්ල්ස් වෙන්න පුළුවන්, මදර්ස්, ෆාදර්ස් ඕන එකක් වෙන්න පුළුවන්. හරි? ගෑනු ළමයි පිරිමි ඕන කට්ටියක් හිටියොත් අපි මොකද කරන්නේ? හරි? we නම් පාවිච්චි කරන්න ඕනේ they. we නම් පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? they. our කියලා තිබ්බොත් අපි පාවිච්චි කරන්නේ මොකද්ද? they are. our තිබ්බොත් පාවිච්චි කරන්නේ they are. හරිද? us කියලා තිබ්බොත් අපි මොකද්ද පාවිච්චි කරන්නේ? them. us කියලා තිබ්බොත් them. හරි. අපි දැන් නැවත බලමු ගොඩ කට්ටියක්. ඒ කියන්නේ girls වේවා, boys වේවා, mothers, fathers, people, children ඕන එකක් we කියලා තිබ්බොත් අපි පාවිච්චි කරන්නේ they කියන පදය. ඒ වගේම our කියලා තිබ්බොත් අපි පාවිච්චි කරන්නේ their කියන පදය. us කියලා තිබ්බොත් අපි පාවිච්චි කරන්නේ them කියන පදය. මේගොල්ලෝ මේ කරන ප්‍රකාශවල මේ වචන තිබ්බොත් මේ විදිහට වෙනස් වෙන්න ඕනේ. හොඳයි. අපි එහෙනම් යමු ඊළඟ ස්ලයිඩ් එකට. හොඳයි. එපමණයි එහෙනම් අද පාඩම හා සම්බන්ධ වෙන ස්ලයිඩ්ස් ටික ඔයගලන්ට අපි අලුත් වීඩියෝ ලෙසන්ස් වලට ඔයගොල්ලෝ ඇස්ති නම් එහෙනම් මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගලට ගොඩක් වටිනා පාඩම් අපි අරගෙන එන්නම්. ඒක කුඩා කොටස් වශයෙන් එතකොට ඔයගලන්ට අවබෝධ කරගන්න ලේසි. ලේසියෙන්ම ඒ අදාළ පාඩම් වලට තියෙන ලකුණු 5 ලේසියෙන්ම ඔයගලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මං හිතනවා අද පාඩම ඔයගලන්ට පැහැදිලි කියලා. ඒ වගේම ඉදිරි පාඩමත් ඔයගලන්ට ඉතාමත්ම හොඳින් පැහැදිලි කර දීමට අපි සූදානම්ින් සිටිනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ පාඩමෙන් හම්බ වෙමු. අයබෝවන්.